ඒ සමාජය තුළ මම හිතන්නේ මේ දරුවෝ කරන්නේ අර උගම් බලා පිනා යෑමක් වගේ කොහොම බැලෑරුම් කාර්යයක්. දැකලා තියෙනවනේ ඉතින් මේ අමුතු ගමන් තාලා තියෙන්නේ. මේ වගේ සමහර පිරිසක් ඉන්නවා හවස් වෙනකොට ඒගොල්ලන්ට ඕන අයින දිගේ යන්නේ එහෙම කියලා. ඒ වගේ ළමයිට බස් එකේදී කෙටි කාලයක් තුළ මෙතනට මෙහෙම ෆෝන් එකෙන් ගෙන්නවලා මේ ඒ අපි වෙනුවෙන් ඇත්තටම මේ කැප කරලා මේ ආපු ඒ දරුවන්ට අපි මේ අපේ ළමා සමාජයේ අපේ දෙමව්පියන්ගේ සමිතිය ඒ වෙනුවෙන් මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. කියන්න බෑ ඒ දරුවගේ කටින් ඇත්තටම සෑම පිට වුණ වචනයක්ම අනාගත කරුණට ඉතාම වටිනවා. මෙතන මට ඇත්තටම මේ දැනුම ටිකට මට පිරිස මදි. ඒ කියන්නේ තව මේ වගේ පිරිසක් හිටියනම් හොඳයි ඒ දරුවන්ගේ කටින් පිට වෙච්ච ඒ දැනුම ටික ගන්න. හොඳයි කියලා හැටියේ. හැබැයි අපි අඩුපාඩු තියනවා. ඒවා ඉස්සරහට යන්නේවට මද්දාව ගැන කියපු මේ කතාව නිසා මේ දේව් අයියා මේ දුලාන අයියා තව ආශා කතාව මේ වගේ කියලා දෙන්න කාටවත් බෑ මේ අක්කලා විතර අපිට කියලා දුන්නේ අපි මේ වගේ කියලා දෙන්න ආයෙමත් මේ අක්කලාට එන්න කියලා මම